හලෝ කොහොමද ගොඩක් කාලෙකින් හිතුණා අද පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා කියන්න දේවල් ගොඩක් තියෙනවා. අද ගෙදර කට්ටියත් එක්ක යනවා අපි මෝඩ දරිතු බලන්න. මෝඩ දරිතු. හලෝ. මේ දවස් ටිකේ කියන්නේ මාස ගානකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඔෆිස් එකේ ගොඩක් හිර වෙලා හිටියා. අලුත් ප්‍රොජෙක්ට් එකක් කරා ඔෆිස් එකේ. ඒක විස්තර කියන්න. අපි දැන් යනවා මෝඩ දරිතු බලන්න. ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකක් ගැන කිව්වනේ. අපි කරා ඔයගලන්ට වාහන විකුණ ගන්න අලුත් ප්ලැට්ෆෝම් එකක් ගොඩක් ෆීචර්ස් තියෙන. ඒකේ මමත් වාහනයක් ගත්තා. දැන් මේ ඒකේ යන්නේ. මමත් ඒක ගත්ත වාහනයකින් යන්නේ. ඔයගලන්ට අපි ඉස්සර ඔය වාහන විකුණද්දී වාහන ගනිද්දී ඉස්සර ඔය බාස් අංකල් කෙනෙක් එක්කන් යනවනේ. තට්ටු කරලා මේවා කරලා බලන්න. මොකද මමත් වාහන කම්පැනි එක තමයි වැඩ කරන්නේ. ඒ වුණාට ඔයගලන් දන්නවා මගේ වාහන ගැන දැනීම කොහොමද කියලා. මේ දැන් එහෙම ඕනේ නැහැ. අපේ තියෙනවා අලුතෙන් මේ සර්ටිෆිකේෂන් එක Blue Tea කියලා. ඒ Blue Tea සර්ටිෆිකේෂන් එක ගන්නකොට වාහනේ තියෙන පොයින්ට්ස් 168ක් මම එකේ ගාන පොයින්ට්ස් ගාන වැරදිලා මම හරියට දාන්නම්. මට හරියට මතක නැහැ ඒක. චෙක් කරලා පොඩි ගානකට ඔයාලට වාහනේට ග්‍රේඩ් එකකුත් දෙනවා මේක ගන්න හොඳද නැද්ද කියලා ඔයාලට තීරණය කරගන්න පුළුවන් කියලා. ඉතින් මම වාහනයක් ගත්තා. වාහනේ කිසිම අවුලක් නැහැ. හොඳට තියෙනවා. අපේ අලුත් වාහනේ කාලෙකින් අපි යනවා ෆිල්ම් එකක් බලන්න. අලුත් පාරට දාගත්තා. ඩ්‍රයිව් කරන ගමන් ෆෝන් එක තියාගන්න එක තිච්චක හොඳ නෑ. මට ෆෝන් එකේ මොකද්ද ෆෝන් හෝල්ඩර් එකක් නැහැ. අපි යන්නේ කොහෙටද යන්නේ? කේසෝන් එකට යන්නේ. කේසෝන් එකට ගිහිල්ලා ඒතර ටික කියන්න. කේසෝන් එකට ගියා සෙල්ලම් කරන තැනකට යනවා. මොකද්ද? සෙල්ලම් කරන තැනකට යනවා. Blue Tea එක ගැන කිව්වට ඔටෝ ස්ට්‍රීම් එක ගැන කිව්වේ නැහැ. ඔටෝ ස්ට්‍රීම් එක තමයි ලංකාවේ දැනට තියෙන ෆීචර්ස් වැඩිම ෆ්‍රී ලිස්ටිං ප්ලැට්ෆෝම් එක. ඔයගොල්ලන් ගිහිල්ලා බලන්න. ඒකේ ගොඩාක් ෆීචර්ස් තියෙනවා. ඔයාලට වාහන කම්පෙයාර් කරගන්න පුළුවන්. එක එක අවුරුදු වල ප්‍රයිසස් මොන වගේද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙනවා. පොඩ්ඩක් විසිට් එකක් දාලා බලන්න. අපි දැන් බලමු මෝඩ තරදු මොන වගේද කියලා. පාචි තාත්තයි ඔන්න කියන්න. තරදු ආව දම්මේ? මේ ඉන්නේ. මේ තාත්තා හොයනවා. ඇයි සමන්ති නැන්දලා පූසල් ඉදට දැම්මේ? කියනවා. සමන් කතරේ. ඇයි තරදු ලයින්ස් එක සතාව ලිදර දැම්මේ? පූසල් ඉන්නේ මීවල්ලන් කියලා ආච්චිමනේ කිව්වේ. ඒකට පූසල් ලිදේ දාලා හරියනවා. මී අයිටි සමන්තිනන්දගේ ලිඳේ ආච්චි. මෝඩ තරඳ බැලුවා. හොඳට hina වුණා. කාලෙකින් ලංකාවේ බලපු hina යන හොඳම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. දැන් අපි යනවා ගෙවල් පැත්තට. යන ගමන් හිතුණක් මොනාරි කනවා. අපි කිසිම දෙයක් ප්ලෑන් කරලා කරන්නේ නැහැ. දැන් මේකත් ෆිල්ම් එක බලන එකත් අන්තිම මොහොතේ තමයි අපි හිතාගත්තේ කරනවා කියලා. මොකද ගොඩක් වීකෙන්ඩ්ස් වලට අපි මේ පැත්තේ ඉන්නේ නැහැ. වයිෆ්ලා ගෙදර යනවා බේරුවල. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මම සාමාන්‍යයෙන් මෙහෙම vlog කරන කෙනෙක් නෙවෙයි. ඔයගොල්ලෝ එක දන්නවා මම කාලාතුරකින් පොඩි වීඩියෝ එකක් දානවා. ඒක හිතුණා පොඩ්ඩක් try කරලා බලන්න කියලා vlog එකක් කරන්න. දැන් පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් තියෙනවා. ඒ නිසා අලුත් වැඩක් කරන්න හිතුවා. ඔළුව රිලැක්ස් වෙන්නත් හොඳ හින්දා. බලමු සතියේ එකක්වත් ගේන්න. ඔයගොල්ලන්ගේ අදහස් ආයෝජනා තියෙනවා නම් මොන හරි කියන්න. අපි ඒවා ආදරෙන් පිළිගන්නවා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඒවත් වගේම අපි ආවා මෙතන ඕෂන් හවුස් බීච් රෙස්ටොරන්ට් එකට. මෙතන නියමයි. බීච් එකයි ඉන්නේ තියෙන්නේ. වාඩි වෙලා ඉන්න පුළුවන්. ඔහොම තමයි මගේ සන්ඩේ ගෙවුනේ. අපි ඊළඟ වීඩියෝ එකෙන්දී හම්බෙමු. ජය වේවා.